ආයුබෝවන්. ඉතින් කොහොමද ඔයාට ඔන්න ඔයාව අධිරාජිනී නාලිකාවට අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් වෙනදා වගේම මම කලෙක්ටිව් රීඩින් එකක් තමයි ඔයාට අරගෙන ආවේ. ඉතින් කලෙක්ටිව් රීඩින්ස් බලලාම ඉතින් ගොඩක් අය දන්නවා මේක. ඉතින් කොච්චර බැලුවත් ඒවම තමයි ඉතින් ගොඩක් අය ඉල්ලන්නේ. දැන් අදම මේ වීඩියෝ එක බලුවා නම් කෙනෙක් එයාට තමයි මේ කියන්නේ කලෙක්ටිව් රීඩින් එකක් කියන්නේ මම කරුණු කීපයක් කියනවා ඒවා ඔයාට මැච් වෙනවා නම් ඒවා එකක් හරි ඔයාට මැච් වෙනවා නම් ඔයා මේ රීඩින් එක ඉවරනකම් බලන්න ඕන. මේකේ කියවෙන ගොඩක් දේවල් ඔයාට අදාළ වෙනවා ඉස්සරහට. ඉතින් මම කියන්නේ ඔන්න ඊළඟ මාසේ මොනවා වේද කියන එක. විශේෂයෙන් මේක මම තාම හරියටම හිතාගෙන නැහැ මොනවා කියවේද කියලා. හැබැයි මගේ ටාගට් එක ඊළඟ මාසෙද ඔයාට මොනවා වේද කියන එක තමයි බලන්න යන්නේ. ඉතින් මේක බලන ඔයාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබිලා හොඳ රීඩින් එකක් ලැබෙන්න කියලා බලාගෙන ඉතින් බලමු. අද නම් මම කාඩ්ස් තෝරගන්නේ හම්බෙන්. ඉතින් මං ෂෆල් කරලා තේරිලා එන කාඩ්ස් වලින් තමයි එන විදියට තමයි ඔන්න ඔයාට රීඩින් එක ලබා දෙන්නේ. ඉතින් බලමු. ඉතින් කරුණු ටික මම කියන්නම් මුලින්ම පටන් ගමු. පළවෙනියටම දැන් මේ රීඩින් එක බලන ඔයා වැඩිපුරම භාවිතා කරන නම Y අකුරෙන් A අකුරෙන් සහ K අකුරෙන් පටන් ගන්නවා නම් ඒ අකුරු තුනෙන් පටන් ගන්නවා නම් ඒක පළවෙනි නම වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට පළවෙනි නම නම් ගොඩක් හොඳයි. ඒ අයට ගොඩක්ම අදාළයි. එමත් නැත්නම් ඔයා නම් කීපයක් තියෙනවා ඔයා වැඩිපුරම පාවිච්චි වෙන ඔයාට කියවෙන නම මෙන්න මේ අකුරු තුනෙන් එකකින් පටන් ගන්නවා නම් ඔයා මේ රීඩින් එක ඉවරනකම් බලන්න ඕනේ. ඒ වගේම ඉතින් ඔන්න ඔයා ළඟදී මොනවා හරි ලස්සන වෙන දෙයක් කරා නම් ගෑනු කෙනෙක් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඒක අදාළ නැහැ. ලස්සන වෙන්න මොනවා හරි දෙයක් කරා නම් අඩුම තරමේ හයා කට් එකක්වත් ගත්තා නම් මේ ළඟදී සතියකට වැඩි වෙන්න බෑ. ඈත වෙන්න බෑ සතියකට වඩා. ඉතින් ඒ අතර කාලයේදී ඔන්න අලුතින් මොනවා හරි ලස්සන වෙන දෙයක් ෆේෂියල් එකක් එහෙම නැත්නම් අයිබ්‍රෝස් හැදුවා නම් ඒ වගේ ඒ මොනවා හරි දෙයක් ලස්සන වෙන දෙයක් ඔයාගේ ඇඟ ලස්සන කරගන්න දෙයක් කරගත්තා නම් ඒත් මේ වීඩියෝ එක ඔන්න ඔයාට අදාළයි. ඒ වගේම ඔයා දැන් ඇඳගෙන ඉන්න පාට කළු සහ නිල් නම්. කළු පාට ඇඳුමක් නම් එමත් නැත්නම් නිල් පාට ඇඳුමක් නම් ඒත් කියන්න ඕන මේ වීඩියෝ එක ඔන්න ඔයාටම ගෙනාපු එකක් කියලා. ඒ වගේම තව බැලුවොත් ඔයා සතෙකුට කෑම දුන්නා නම් පහුවෙච්ච දවස ඇතුළත අද දවස නෙමෙයි ගෙවුණු ඊයේ දවස ඇතුළත සතෙකුට කෑමක් දුන්නා නම් ඒත් මේ වීඩියෝ එක බලන්න ඕන. තව දෙයක් තියෙනවා ඔයා ඉපදිච්ච දවස 7 නම් ඒ වගේම 27 නම් 7යි 27යි නම් ඔයා ඉපදිච්ච දවස 7යි 27යි නම් මේ වගේම 7 වෙනි මාසය නම් ඔයා මේ වීඩියෝ එක ඔයාට ගෙනල්ලා තියෙන්නේ 7 නම් මාසේ 27 වෙනිදා නම් එහෙමත් නැත්නම් 7 වෙනි මාසේ එහෙම නැත්නම් ජූලි මාසයේ ඉපදිච්ච කෙනෙක් නම් ඔයා ඒත් මේ වීඩියෝ එක බලන්න ඕනේ. තව දෙයක් තියෙනවා ඔයා ගේ කොණ්ඩේ ළඟදී ටිකක් ග්‍රේ කලර් වෙගෙන එනවා නම් මේක ඉතින් හැමෝටම අදාළ නැහැ මම දන්නවා. ළඟදී ඉඳන් සම්පූර්ණ ග්‍රේ කලර් කෙනෙක් වුණත් ග්‍රේ වේගෙන එනවා නම් සුදු වේගෙන එනවා නම් සම්පූර්ණම සුදු කෙනෙක් වුණත් මේක බලන්න ඕනේ. එහෙම නැත්නම් ඔන්න ළඟදී හරි ගහක් දෙකක් සුදු වේගෙන එනවා මගේ කියලා දැක්කනම් ඔයා කණ්ණාඩියෙන් බලද්දි ඔන්න ඔයා මේ වීඩියෝ එක බලන්න ඕන. ළඟදී එහෙම දැක්කනම් ඔයාට ගොඩක් අදාළයි. ළඟදිම නම් දැක්කේ මගේ ගහක් දෙකක් සුදු වෙලා අයියෝ කියලා එහෙම දැක්කනම් ළඟදී ඒවා තමයි ගොඩක්ම අදාළ. කොණ්ඩේ සුදුම කෙනෙක්ටත් මේක අදාළයි. ඉතින් ওই කරුණු ටිකට අමතරව තව දෙයක් තියෙනවා. ඔයාගේ ලග්නය කටක සිංහ වගේම තුලා ලග්නය නම් කටක ලග්නය ඔයා සිංහ ලග්නය එහෙම නැත්නම් තුලා ලග්නය මේ ලග්න තුනෙන් එකකට ඔයා අයිති නම් ඒත් ඔයාට මේ වීඩියෝ එක බලන එක වැදගත් වෙනවා ඉස්සරහා මාසේ මොනවා වේද කියන එක දැනගන්න. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා තව එක දෙයක් තියෙනවා ඔයා ගොඩාක්ම
ගෝල්ඩ් කලර් එකට වගේම සිල්වර් කලර් එකට ආස කරන කෙනෙක් නම් ඉස්සර ඉඳන්ම ෂයිනින් දේවල් වලට ආස කරන කෙනෙක් නම් ෂයිනින් දේවල් ගන්න හදන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ගෝල්ඩ් සිල්වර් කලර්ස් වලට ගොඩක් ආස කරන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔන්න ඔයාව හොයාගෙන ආපු වීඩියෝ එකක් කියලා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඕනේ. ඉතින් ওই ටික තමයි අද ඔයාට අරගෙන එන්න තියෙන පොයින්ට්ස් ටික. ඉතින් ඕවයින් මොනවා හරි දෙයක් ඔයාට අදාළ වුණා නම් ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට උදේ වරුවක නම් ලැබුණේ. ඒ කියන්නේ මේක දැක්කේ නොටිෆිකේෂන් එක ආවේ. එහෙම නැත්නම් බලන්න පටන් ගත්තේ උදේ වරුවක නම් 12න් කලින් නම් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ කියන එක ඔන්න මතක් කරනවා. ඒකත් එක්කම අද නම් ඔයා මගේ වීඩියෝ එකක් දැක්කේ. මේ වීඩියෝ එකෙන් නම් ඔයා මාව දැක්කේ, ඔයා මගේ channel එක දැක්කේ, මේ දේවල් බලන්න පෙළඹුණේ අද පළවෙනි දවස නම්. ඔයා බලන්න මොකද ඔයාට මේක එහෙම පළවෙනි දවසේම ලැබුණේ ඔයාට මේක බලන්න ඕන නිසා, ඔයාට මේක අදාළ නිසා. ඉතින් ඒක මිරකල් එකක් කියලා හිතාගෙන ඔයා මේ වීඩියෝ එක දිගටම බලන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔන්න අපි බලමු අද ඔයාට මේ තේරිච්ච අහම්බෙන් තේරිච්ච මේ කාඩ්ස් වලින් මොනවද දැන් කියන්න යන්නේ කියලා. ඔව් ඊළඟ මාසේ මොනවා වෙයිද බලමුකෝ. ඊයේත් මගේ එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවා මේ කෝල් කරලාම ඇහුවා මේ අයියෝ ඔයාගේ channel එකත් අපි බලනවා මේ පුළුවන් නම් මේ ඊළඟ මාසේ මොනවා වෙයිද කියලා චුට්ටක් කියන්නකෝ කියලා. ඉතින් මං හිතුවා දැන් මාසේ අන්තිම වෙගෙන යන නිසා පුළුවන් නම් මේ කට්ටියට මේ ඉල්ලන නිසාම ඊළඟ මාසෙට මොනවද වෙන්නේ කියලා කියන්න කියලා. මොකද එයා විශේෂයෙන් කතා කරලා කිව්වා මට ඊළඟ මාසේ ඊළඟ සතිය ඊළඟ මාස 3 ඊළඟ මාස 6 ඒ වගේ ඉස්සරහට වෙන දේවල් දැනගන්න ඒගොල්ලෝ ගොඩාක් කැමතියි කියලා. විශේෂයෙන් එයා ගොඩාක් කැමතියි කියලා. මං හිතන්නේ ගොඩක් අය ඒකට කැමතියි. කියන්නේ මට කමෙන්ට්ස් එකක් දාලා තිබුණා. ඒ වගේම මට මෙසේජස් උත් දාලා තිබුණා. එහෙම මේ ඉස්සරහට වෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් අපිට කියන්නකෝ. මේ ඊළඟ සතිය මොන දෙයක් වේද කියලා කියන්න. අපිට ජොබ් එකක් හම්බෙයිද ලබන මාසේ, අපිට ඉස්සරහ අවුරුද්ද වෙනකොට ගයක් හදාගන්න පුළුවන් වෙයිද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා. ඉතින් මං හිතුවා පළවෙනියටම දැන් ඉල්ලපු නිසා කෝල් කරලා තාවපු නිසා ඉස්සරහ මාසෙටම මේක කරනවා කියලා. ඉතින් බලමු ඉස්සරහ මාසෙ මොන වගේ වෙයිද කියලා ඔයාට. ඉතින් ඔන්න ආදරය කරන අයට තමයි පළවෙනි දේ. ඔන්න ඔයා ආදරය කරපු එහෙම නැත්නම් ඔයා ක්‍රෂ් එකක් ගැන හිතන කෙනෙක් නම් ඔන්න දුර ඉන්න කෙනෙක්ට ඔයාව මතක් වෙනවා. ඒ දුර ඉන්න කෙනා ඔයාට ආදරය කරන කෙනෙක්. ඒ වගේම ඔයාත් ආදරය කරන කෙනෙක්. ඔන්න long distance relationship එකක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. එහෙමත් නැත්නම් මේ දුර ඉන්න කෙනා ඔයාගේ ක්‍රෂ් එක වෙන්න පුළුවන්. එයා මෙන්න මේ වෙලාවේ ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයාව මතක් කරනවා. ඉතින් මේ කෙනා කවුද කියලා සමහර විට ඔයා එයාගේ ක්‍රෂ් එක වෙන්න පුළුවන්. ඔයා නොදැන කොහොම වුණත් මේ කෙනා ඔයාව මතක් කරන්නේ ආදරේ නිසා තමයි මතක් කරන්නේ. මේ සමහර වෙලට ඔයා හස්බන්ඩ් වයිෆ් ඔයා මැරි කරපු දෙන්නෙක් වෙන්න පුළුවන්. හස්බන්ඩ් දුර ඈතක ඉන්න පුළුවන්. වයිෆ් දුර ඈතක ඉන්න පුළුවන්. එහෙමත් වෙනවානේ. ඉතින් එහෙම හරි කොහොම වුණත් මේ මතක් කරන්නේ හරිම ආදරෙන් තමයි මතක් කරන්නේ. මේ කෙනා ගැන කියනවා නම් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝගෙන් කාටද මේ කෙනා මේක අදාළ වෙන්නේ කියලා. මේ කෙනා ටිකක් පහුගිය කාලේ හරිම දුක් කරදර වලට මුහුණ දීලා තනියම්ම නැගී හිටපු කෙනෙක් කියන එක කියන්න ඕනේ. ඔයාගේ හස්බන්ඩ් වුණත්, ඔයාගේ වයිෆ් වුණත්, බොයිෆ්‍රෙන්ඩ් වුණත්, ක්‍රෂ් එක වුණත්, ඔයාගේ එක්ස් වුණත් මෙන්න මේ කෙනා මේ විදිය කෙනෙක්. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න කවුරු ගැනද මේ මං ගැන තමයි කියවෙන්නේ කියලා හිතාගන්න කා ගැනද කියවෙන්නේ කියලා. ඉතින් මේ එහෙම කෙනෙක් ඒ කෙනා ටිකක් වැඩිපුරම හිතෙන් වේදනාව විඳපු කෙනෙක්. ඒක තමන්ගේ හිත තමන්ම ශක්තිමත් වෙලා හදාගත්තු කෙනෙක්. ඉතින් එයා මේ ඔයා දිහා හරිම ආදරෙන් බලනවා. සමහර විට ඒ අමාරු කාලේ ඔයා යත් එක්ක ළඟින් හිටපු දේක් මතක් කරන්න පුළුවන්. එමත් නැත්නම් එයා ඒ අමාරු කාලයක් පහු කරලා අලුතින්ම ඔයා ගැන හිතනවා වෙන්න පුළුවන්. ඒ මොනවා හරි දෙයක් කොහොම වුණත් හරිම ආදරෙන් හිතනවා ඔයා ගැන මේ වෙලාවේ. මේ වීඩියෝ එක ඔයා බලන වෙලාවේ එයා ඔයාව හරි ආදරෙන් දුර ඉඳන් මතක් කරනවා කියන එක කියන්න ඕනේ. තව ලොකුම දෙයක් ඔයාට මේ ඉස්සරහ මාසෙදී මේ වෙනකන් හිටියට වඩා පොඩ්ඩක් ඔයා ග්ලෝ අප් වෙනවා. හිටියට වඩා ග්ලෝ අප් වෙනවා. සමහරවිට පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ග්ලෝ අප් වෙන්න පුළුවන්. ඔයාගේ ග්ලෝ අප් එකට
ඔයා වැඩ කරගෙන ආපු කෙනෙක් නම් ඉතින් ඉස්සරහා මාසෙදී ඒකේ ප්‍රතිඵල ඔයාට පෙන්වන්න පුළුවන්. මේක ඔයාගේ පෙනුම විතරක් නෙමෙයි. පෙනුමෙන් ගොඩක් දුරට වෙන්න පුළුවන්. ඔයා ඒ වෙනුවෙන් වැඩ කරා නම් පෙනුමෙන් ඔයාට ඔන්න ලස්සන වෙන්න, ඔයාගේ පෙනුම වැඩි වෙන්න, ඔයාගේ පර්සනැලිටි එක වැඩි වෙන දේවල්. එහෙම නැත්නම් ඔයා ජිම් එකකට ගිහලා ඇඟ හදා ගන්න බැලුවා නම් ඒ වගේ දේවල් වල ප්‍රතිඵල පෙන්눔 කරන්න පටන් ගන්න මාසයක් වෙනවා මේ ඉස්සරහට එන මාසය. ඒ වගේම ඔය ග්ලෝ අප් එක කියන දේ පුංචි දෙයක් කියලා හිතන්න එපා. ඒක හැම අතින්ම වෙන දෙයක්. පෙනුම විතරක් නෙමෙයි. ඔයා ෆයිනෑන්ෂියල් අතින් මොනවා හරි දෙයක් කරමින් හිටියානම් ඒ දේවල් ප්‍රතිඵල බලාපොරොත්තුෙන් හිටියානම් ටිකක් ඉන්නවට වඩා ගොඩක් දියුණු වෙන්න හිතුවානම් ඔයා මේ ඉන්න තත්ත්වෙන් තව ටිකක් උඩට යන්න හිතුවානම් ඔන්න ෆයිනෑන්ෂියල් අතිනුත් ඔයාගේ ලොකු ග්ලෝ අප් එකක් වෙන්න තියෙනවා. ඉතින් ඔයාට සල්ලි හම්බෙනවා. සල්ලි ගැනම හිතුවානම් සල්ලි හම්බෙනවා. පොසිෂන් එකකට හොඳ තැනකට යන්න ජොබ් එකක් කරන කෙනෙක් නම් ඒ තැනට යන්න හම්බෙනවා. ඉතින් ඔයාට ගොඩක් දේවල් ලැබෙනවා. ඔයා ෆයිනෑන්ෂියල් අතින් ලොකු තැනකට යන්න ඔයාගේ ග්ලෝ අප් එක වැඩි වෙනවා කියන්න ඕන. ඒ වගේම ඔයා ග්ලෝ අප් වෙනවා. තව ඔයාට ආදරය ලැබෙන නිසා. ඉතින් ඔයාගේ පවුලේ අයගෙන් වෙන්න පුළුවන්, ආදරය කරන කෙනාගෙන් වෙන්න පුළුවන්. වෙනදට වඩා ඔන්න ඉස්සරහට එන මාසෙදී ඔයාට ලැබෙන ආදරය ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම කෙයාරින් කියන දේත් හරියට වැඩි වෙනවා. ඉතින් ඒ දේවල් නිසා ඔයා ග්ලෝ අප් වෙනවා. ඒකට වැඩිපුරම ඔයාගේ මයින්ඩ් එක ග්ලෝ අප් වෙනවා. ඒකෙන් ඔයාට හරිම රිලැක්ස් එකක්. ඉතින් ඔයාට හරිම සන්තෝෂයක්, ගොඩක් සතුටින් ඉන්න පුළුවන්. අනිත් අය ඔයා ගැන කෙයා කරනකොට, ඔයාට ගොඩක් ආදරය කරනකොට ඉතින් ගොඩක් සතුටින් ඉන්න පුළුවන් කියන එක අහන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න ඒ වගේ කාලයක් ඔයාට මේ ඉස්සරහා මාසෙදී එනවා. ඉස්සරහා මාසෙදී මේ වෙනස්කම් සිද්ධ වෙන්න ඕන පටන් ගන්නවා කියලා කියනවා. තව ඔයා පරිස්සම් වෙන්න ඕන දෙයක්වත් මෙන්න මේකෙන් පෙන්නනවා. පරිස්සම් වෙන්න ඕන කියන්නේ හැම කෙනාටම නෙමෙයි වෙන්න පුළුවන් මේක. දැන් ඔයා ග්ලෝ අප් වෙනවනේ. එතකොට මිනිස්සුන්ගේ ආකර්ෂණය ඔයාට වැඩි වෙනවා. ඔයාගේ ඇට්‍රැක්ෂන් එක පොඩ්ඩක් වැඩි වෙනවා. දැන් මේච්චර කල් තිබුණාට වඩා ඔයාගේ ඇට්‍රැක්ෂන් එක ටිකක් ඔන්න වැඩි වෙනවා. එතකොට අනිත් අයට ඒක පේන්න ගන්නවා. ඉතින් මිනිස්සු ඔයා දිහා බලනවා, ඔයාට ආකර්ෂණය වෙනවා. එක්ක ඔයාගේ කටහඬට හරි අඩු ගන්න වගේ පෙනුමට නැතත් කටහඬට හරි, එහෙම නැත්නම් ඔයා හොඳ වාහනයකින් ගිහිල්ලා බැස්සාම ඒක දැකලා ඒ වගේ කොහොම වුණත් ඔයාගේ තියෙන මොනවා හරි දෙයකට මිනිස්සු ආකර්ෂණය වෙනවා. මේකෙදි දැන් හැම කෙනාම අනේ ලස්සනයි කියලා මේ හිත පුරවගන්නේ නැහැ ඇත්තටම. මිනිස්සුන්ගේ හැටි ඉතින් දන්නවනේ. මිනිස්සු ඉතින් ඉරිසියා කරනවා. ඒක නිසා ඔයා එළියට ගිහාම මිනිස්සු ඔයාව දැක්කම ගොඩක් බොහොම ටික දෙනයි ඔන්න ඔයාට කැමැත්තෙන් ඔයාට විශ් කරන්නේ. එහෙම නැත්තම් දැන් ඔයාව දැකලා සතුටු වෙන්නේ, ඔයාගේ මොනවා හරි දෙයක් දැකලා මොනවා හරි ඔයාගේ කටහඬ හරි අහලා එහෙම අර ඔයාගේ ග්ලෝ අප් එක දැකලා සතුටු වෙන්නේ බොහොම ටික දෙනයි. ගොඩාක් අය ඔයාට ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. මේ ඊළඟ මාසෙදි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඒක නිසා ඉතින් අර ඊර්ෂ්‍යා කරන අයගේ බෑඩ් වයිබ්ස් ඔයාට එකතු වෙනවා. දැන් ඔයා එළියට ගියාම ඒ අයගේ බෑඩ් වයිබ්ස් ඔයාට එකතු වුණාම ඔයා එන්නේ ඔයා ජීවත් වෙන තැන. ඔයාගේ ගෙදර, ඔයාගේ ඇනෙක්ස් එක කොහේ හරි තැනක් වෙන්න පුළුවන්. ඔයා වැඩිපුරම ඉන්න තැනට ඔයා එනවා නම්, එළියට ගිහිල්ලා ඔයාගේ ගෙදරට එනවා නම් ඔයාට පුළුවන් නම් ඔයා මොනවා හරි රිචුවල්ස් ටිකක් ඒ ඉස්සරහා මාසෙදි කරන්න. මොකද ඒ බෑඩ් වයිබ්ස් එක්ක තමයි ඔයාගේ ගෙදරට එන්නේ. එතකොට ඔයාගේ ගෙදර ඒකෙන් පිරෙනවා. ඔයා වැඩිපුර ජීවත් වෙන්නේ ඔයාගේ ගෙදර නම් එතකොට ඒ බෑඩ් වයිබ්ස් කාලයක් යනකම් අර ගෙදර තියෙනවා. ඒක නිසා එළියෙන් එන බෑඩ් වයිබ්ස් ගෙදර පුරව ගන්න එපා. පුළුවන් නම් එක එක රිචුවල්ස් තියෙනවා. ඇත්තට මම ඒවා කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ කැමති අය ඒවා හොයලා බලලා කරන්න. එහෙමත් නැත්නම් මොනවා හරි මැනිෆෙස්ටේෂන් දේවල් කරන්න. ඔයාට හොඳක් සිද්ධ වෙන්න, හැමතිස්සෙම අරවා දියුණු වෙන්න. ඒ තැන්වල ඉන්නකොට අර ඒ විදිහට ඔයාගේ වයිබ්‍රේෂන් එක වැඩි වෙන දේවල් එක්ක කරන්න ඔයා. එහෙමත් නැත්නම් ඒවටත් ඔයාට වෙලාවක් නැත්නම් භාවනා කරන්න. අඩුම තරමේ ඔය මොනවා හරි ඔයා කරන්න. විශේෂයෙන් මේ ඉස්සරහට එන මාසෙත් ඔයාටම තේරෙනවා ඔයාගේ මොනවා හරි දෙයක් දියුණු වෙලා, එහෙම නැත්නම් ඔයාගේ පෙනුම වැඩි වෙලා මොනවා හරි දෙයක් එහෙම ඔයාටම තේරෙන්න ගත්තාම මේ ග්ලෝ අප් එක ඔයා අනිවාර්යෙන් ඒකට අනිත් පැත්තට රිචුවල්ස් දේවල් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා අදහන ආගමකින් හරි
මේ බෑඩ් වයිබ්ස් ඔයාගෙන් අයින් කරලා දෙන මේ evil eyes කියන දේවල් එච්චර හොඳ නැහැ. ඒකයි මං කියන්නේ. ඒ ඉස්සරහා මාසෙදී ඔයා පරිස්සම් වෙන්න එකෙන්. එතකොට ඉද්දි කාලේ ඔයාට ගොඩක් හොඳයි. ඒක නිසා මේ ඉස්සරහා මාසෙදී ටිකක් ඒවයින් පරිස්සම් වෙන්න. ඒ දේවල් කරන්න මොනවා හරි දෙයක් ඔයා ඒ බෑඩ් වයිබ්ස් දුරු කරන දේවල් ඔයාට හොයලා බලන්න පුළුවන්. තව ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරන කට්ටිය ඉන්නවා. ඒ අයත් එක්ක කතා කරලා බලන්න පුළුවන්. මේකට මම මොනවද කරන්න කියලා. ඉතින් මට වඩා ගොඩක් දුරට ඒ අය දන්නවා. ඉතින් ඒ වගේ අයත් එක්කත් කතා කරලා බලලා ඔයාට ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මං අර කිව්වනේ අර එළියට ගියාට පස්සේ බෑඩ් වයිබ්ස් ගෙදරට එනවා කියලා. ඔයාට ගෙදරටත් කරගන්න ඔයාට විතරක් නෙමෙයි ගෙදරටත් හොඳ දෙයක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔයා ගෙදරට ඇවිල්ලා වැඩිපුරම ඉන්නවා වගේ නිදන කාමරේ නම් දැන් ඔයා නිදාගනිද්දි නිදාගත්තට පස්සේ අර අපි කියනවනේ සබ්කොන්ෂස් මයින්ඩ් එක අවදි වෙනවා කියලා. අන්න එතකොට අර ඔයත් එක්ක ආපු ඊවල් අයිස් එහෙම මේ ගිහිල්ලා ඔය කාමරේ පුරා පැතිරෙන්න පුළුවන්. ඒක අර ඔයා දැනුවත් වෙන දෙයක්. නමුත් අර ඔයා වැඩිපුරම ඉන්නේ කාමරේද? අන්න ඒ කාමරේ නම් ඔයා විශේෂයෙන් ඔයා නිදා ගන්න තැන විශේෂයි. ඒක නිසා ඔයා එතන පොඩ්ඩක් වෙනස් කරන්න බලන්න. පොඩ්ඩක් උදේට පොඩ්ඩක් කැන්ඩල් එකක් පත්තු කරලා මේ ඔයාගේ මොනවා හරි විශ් එකක් කරගන්න. එහෙම නැත්නම් ඔයා ස්පෙල් එකක් ගන්න. ස්පෙල් එකක් බලන්න. ස්පෙල් එකක් බලලා ඒක දිගටම කරගෙන යන්න. ඒක ඔයා රූම් එක ඇතුලේ ඉඳන් කරන්න. එහෙම නැත්නම් ඔය හැමෝටම කරන්න පුළුවන් දෙයක් තමයි රූම් එක වෙනස් කරන්න. ඔයාගේ රූම් එක දැන් තියෙන විදිය කාලයක් තිස්සේ තිබුණ විදිය නම් පොඩ්ඩක් බඩු එහෙට මෙහෙට කරන්න වෙනස් කරන්න. එක්කෝ ඔයා මොනවා හරි ෆෝන් එකෙන් හරි හයියෙන් මොනවා හරි මන්ත්‍රයක් හරි ඒ වගේ දේවල් දාන්න ගොඩක් ඇහෙන්න දාන්න. එහෙම නැත්නම් පීරිත් හරි මොනවා හරි දෙයක් දවසට එක වතාවක් ඔයාටත් ඇහෙන්න අර කාමරේ පුරා පැතිරෙන්න දාලා තියන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඔයාට. කාමරේ ක්ලීන් කරන්න. අනිවාර්යෙන් කාමරේ වෙනස් කරන්න, ක්ලීන් කරන්න. ඔය අනිත් දේවල් මොනවා කරන්න බැරුණොත් ඔයාට ඒක කරගන්න පුළුවන්. ඒක නිසා ඒවා කරන්න. අනිත් එක අර අපිරිසුදු දේවල් නිතරම කිලුටු ඇඳුම් කාමරේ පුරව ගන්න එපා. කිලුටු දේවල් අපිරිසුදු දේවල් වලට බෑඩ් ভাইබ්‍රේෂන් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මේ අපි කොහොමත් ඇඳුම් ඇවිල්ලා මාරු කරන්නේ කාමරේ. ඉතින් කිලුට්ටු දේවල් පිරෙන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඒ වාස් කරන්න වෙලා නැති වෙන්නත් පුළුවන්. එහෙම කියලා හිතන්න එපා. අර පුළුවන් නම් කාමරෙන් එළියට දාන්න දවස ගානේ හරි. ඒ වගේ දේවල් ඔන්න කරලා පොඩ්ඩක් ඒ බෑඩ් වයිබ්ස් ඔයා අයින් කරගන්න බලන්න. හැබැයි එහෙම දේවල් මේ ඔක්කොම දේවල් කරොත් නම් කොහොමදවත් බෑඩ් වයිබ්ස් හිටින්නේ නැහැ ඔයාගේ කාමරේ. ඉතින් එහෙම වුණාම ඔයාගේ අවට පරිසරය හොඳයි. පුළුවන් නම් ඔයාගේ කාමරේ ඉතින් ජනෙල් ඇරලා ඔයාට ගස්වැල් පේන්න ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ගේ ඇතුලේ පැලයක් හරි තියාගන්න ඒවා ගොඩාක් හොඳයි ඔයාට. ඒ වගේ පුංචි දේවල් කරලා ඔන්න බෑඩ් වයිබ්ස් වලින් අයින් වෙන්න බලන්න කියලා කියනවා. අනිත් එක තමයි ඔන්න මේ ඔයාට තියෙනවා ලොකු ආශිර්වාදයක් මේක මේ ශිව දෙවියන්ගේ ආශිර්වාදයක් කියලා කිව්වොත් ගොඩක් අය විශ්වාස කරන එකක් නැහැ. මොකද හැම කෙනාම ශිව දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. විවිධ ආගම් වල කට්ටිය ඉන්නවා. විවිධ ජාතීන් වල කට්ටිය ඉන්නවා. ඉතින් ඕක විශ්වාස කරන එකක් නැහැ. නමුත් මම මේ කියන නිසා පොඩ්ඩක් විශ්වාස කරන්න. ඊළඟ මාසෙදී ඔයාට ශිව දෙවියන්ගේ ආශිර්වාදයක් තියෙනවා. ඉතින් පුළුවන් නම් ඔය සර්ච් කරලා හරි අර ශිව දෙවියන්ගේ බ්ලෙසින්ස් හරියට තියෙනවා සර්ච් කරලා බලලා හොයාගන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් ඒවා කරන කට්ටියක් තියෙනවා YouTube එකෙන් උනත් හොයාගන්න පුළුවන් බ්ලෙසින්ස්. ඒ වගේ දේවල් කරොත් ඉස්සරහා මාසේ අර ඔයාගේ දියුණුව ටිකක් වේගවත් වෙනවා. ඒ කියන්නේ ඒ ආශිර්වාදය මේ වීඩියෝ එක බලන ඔයාට තියෙනවා. ඉතින් ඒක මතක තියාගෙන ඒ දේවල් පොඩ්ඩක් කරන්න බලන්න. විශ්වාස කරේ නැති වුණාට කමන්නේ මං කියන නිසා පොඩ්ඩක් කරලා බලන්න. ඔයාගේ දියුණුවේ වේගය කොහොමද වැඩි වෙන්නේ කියන එකත් බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඔයාට නරකක් වෙන කට්ටිය බෑඩ් වයිබ්ස් ඔය දේවල් ගැන කියලා හොඳ අයත් නැද්ද කියලා බලයි මගේ ජීවිතේට එන. ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් ඔන්නවාට ඉස්සරහ මාසෙදී හම්බ වෙනවා. හැබැයි දැනටමත් ඔයා මේ කෙනා ගැන දන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාට වැඩිපුරම ඒ කෙනාව දැනෙන්න ගන්න. ඔයාට ෆීල් වෙන්න ගන්න මේ ඉස්සරහ මාසෙදී මේ කෙනා ඔයාට ආදරය කරපු කෙනා වෙන්න පුළුවන්. ආදරය කරන කෙනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙක්, ඔයාගේ යාළුවෙක්, මේ කවුරු හරි වෙන්න පුළුවන්. මේ කෙනා මොනවද කරන්න කියලා බැලුවොත් එයා හරියට ඔයාගේ සක්සස් එක ගැන
වොරි වෙනවා. එයාට ඕනේ ඔයා හොඳ තැනක ඉන්න බලන්න. එයාව හොඳ විදියට දකින්න. එතකොට ඔයාව ලස්සනට දකින්න. එහෙම නැත්නම් ඔයාව සතුටින් දකින්න. දැන් ඔයා මේ වෙලාවේ ටිකක් දුකෙන් ඉන්නවා නම් එයාට ලොකු උමනාවක් වෙනවා සතුටින් ඉන්නවා දකින්න. ඒක එයාට සතුටක්. එහෙම නැත්නම් ඔයාට ඉස්සරහට ගොඩක් සල්ලි හම්බ වෙනවා. එතකොට ඔයා පෝසත් කෙනෙක් වෙලා ඉන්නවා දකින්න. ඉතින් ඒ වගේ ඔයා ඉන්නවට වඩා තව උසස් තැනකට යනවා දකින්න. ඔයා ඉන්නවට වඩා පෙනුමෙන් වැඩි වෙනවා දකින්න. ඔයා ඕනම විදිහකට ඔයාව සක්සස් වෙනවා දකින්න මේ කෙනා හරිම කැමති එක්කෙනයි. හැබැයි මේක කෙනා ඔයාට ෆීල් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා මේ ඉස්සරහට එන මාසෙදී. ඉතින් ඔයාට ගොඩක් එයා ඉස්සරහා මාසෙදී ඔයා මොනවා හරි අලුත් දෙයක් කරන්න යනවා නම් අන්න මේ කෙනා ඔයාට බ්ලෙස් කරනවා. අනිවාර්යයෙන්ම එයා හදවතින්මයි ඒක කරන්නේ. ගොඩක් අය ඔයාට ඇති මූණට hina වෙලා යටින් ඔරවන කට්ටිය. ඉතින් ඒ වගේ අය නෙමෙයි මේ කෙනා නම් අන්නේ හරියට ඔයා ගැන හිතනවා. එයා හදවතින්ම ඔයාගේ දියුණුව තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. ඉතින් මේ කෙනා මට හරියටම කියන්න බෑ. ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ කෙනාත් කටක ලග්නේ කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ කෙනා මෙන්න මේ කෙනාගේ නමේ මුල අකුරක් නම් කීපයක් තියෙන පුළුවන්. නමේ මුල අකුරක් T Y නෙමෙයි I T I A එතකොට L එතකොට N T I A L N කියන මේ අකුරු වලින් එයාගේ නමක් තියෙන්න පුළුවන්. මේ කෙනාගේ නමක පළවෙනි අකුර නමක මුල අකුර මේ T I A N L කියන අකුරු ටිකෙන් එකක් වෙන්න පුළුවන් කියන එක ගොඩක් වෙලාට කියනවා. අර සමහර වෙලාවට කටක ලග්නේ කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. ඒ විදියට ඔයාට අඳුර ගන්නත් පුළුවන්. හැබැයි ඔයාට දැනටමත් ෆීල් වෙලා ඇති. ඒ කියන්නේ ඔයාට උදව් කරන ඇත්තටම ඔයාට උදව් කරන ඔයාට සපෝට් එක දෙන හැම දෙයකටම එහෙම කෙනෙක් ඉන්නවා නම් හදවතින්ම ඒ දේවල් කරන අර බොරුවට එළියට පේන්න නෙමෙයි. ඇත්තටම කරන කෙනෙක් ඔයාට දැනටමත් ෆීල් වෙලා ඉන්න පුළුවන්. නමුත් ඉස්සරහා මාසෙදී ඔයාට ගොඩක් වෙලාවට මේ කෙනාව හම්බ වෙනවා. දැනට එහෙම කෙනෙක් ජීවිතේ ඇත්තෙම නැත්නම් ඉස්සරහා මාසෙදී එහෙම කෙනෙක් ඔයාට හම්බෙන්න ඉන්නවා. එහෙම නැත්නම් දැනටත් ඔයා දන්නේ නැතුව ඔයාගේ හොඳ ප්‍රාර්ථනා කරනවා නම් ඔයාට ඉස්සරහා මාසෙදී කෙනාව අඳුර ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා කියන එක කියනවා. ඉතින් ඒ වගේම ඔන්න ඔයාට කියන්නත් මෙසේජ් එකක් තියෙනවා. දැන් ඔයා දැන් මේ එන මාසෙදි මොනවා හරි අලුත් වැඩක් පටන් ගන්න හිතනවා නම් ඔයා ඒක මම මේ කාලෙදි මේක කරගන්නවා. එහෙම නැත්නම් මම මේක පටන් අරගෙන තව මාස 3කින් මේ ටාගට් එකට යනවා. එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ මම මේකෙන් මෙතනට එනවා. එහෙම නැත්නම් මම මොකක් හරි දැන් කම්ප්ලීට් කරන්න තියෙන එකක් කියලා හිතමු. මොනවා හරි දෙයක් ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් මම මේ සතියේ මේක කරලා ඉවර කරලා දානවා. අන්න එහෙම හිතන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඔයා කරන්න අවශ්‍ය දේ කරන්න, උනන්දුවෙන් කරන්න, කැපවීමෙන් කරන්න. නමුත් මම මේ වෙලාව වෙනකොට ඉවර කරනවා, මං අද රෑ 10 වෙනකොට මේක කරලා ඉවර කරනවා. එහෙම ටයිම් ෆ්‍රේම්ස් තියාගෙන ඔයා වැඩ කරන එක ඔයාට එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා කියනවා මේ එන මාසෙදී විශේෂයි. වෙන මාසේ අලුතින්ම දෙයක් ඔයා මොනවා හරි පටන් ගන්නවා නම් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ ජොබ් එකක් පටන් ගන්න වෙන්න පුළුවන්, බිස්නස් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ගෙදර ඉඳන් මොනවා හරි ගෙදර වැඩක් කරනවා නම් ඔයා ඒක කම්ප්ලීට් කරන දවස හරි එහෙම නැත්නම් නෙක්ස්ට් ස්ටෙප් එකට යන දවස හරි ඒ මොනවා හරි ඒක එක්සැක්ට්ලි ප්ලෑන් කරගෙන කරන්න යන්න එපා. මොකද ඒ වෙනකොට ඔයාට ඒක කරගන්න බැරි වුණොත් ඒක ඔයාට ටිකක් ලොකු දුකක්, ලොකු පසුබෑමක් එහෙම මොනවා හරි දෙයක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක නිසා ඔයා හරියට වැඩේ කරන්න. ඔයා හිතන විදිහට දැන් ඔයාගේ ඔළුවේ තියාගන්න මම මේක ඉක්මනට ඉවර කරනවා. එහෙම නැත්නම් මම මේක මට පුළුවන් තරම් හොඳින් කරනවා කියන එක. ඉක්මනට ඉවර කරනවටත් වඩා ඔයාට හොඳම දේ තමයි මම මේ වැඩේ මට පුළුවන් තරම් හොඳින් කරනවා කියලා අයිඩියා එක තියාගෙන කරන්න. මොකද ඊළඟ මාසේ ඔයා වැඩක් පටන් ගත්තොත් ඒක ඔයාට දිගටම කරගෙන යන්න පුළුවන් කියන එක අනිවාර්යෙන් තියෙනවා. ඔය මොන විදිය වුණත්, මොන සබ්ජෙක්ට් එකක් වුණත්, මොන දෙයක් වුණත් ඔයා පටන් ගන්නවා නම් අලුතින්ම දෙයක් ඒක ඔයාට කරගෙන යන්න ශක්තිය තියෙනවා. ඒ ශක්තිය ඔයා ළඟ තියෙනවා. ඒක නිසා අර විදිහට ෆ්‍රේම්ස් දාගෙන ඔයාගේ වටේ ටයිම් ෆ්‍රේම්ස් විශේෂයෙන්ම දාගත්තොත්
ඒක ඔයාට ඉස්සරහට හොඳ නැති වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න. දේවල් වලට ඕනවට වඩා ටයිම් ෆ්‍රේම්ස් දාගන්න එපා. අලුතෙන් පටන් ගන්න දේවල් වලට විශේෂයි මේක. අලුතෙන් පටන් ගන්න දේවල් වලට ටයිම් ෆ්‍රේම් දාගන්න නැතුව පුළුවන් තරම් උනන්දුවෙන් ඔයාගේ වැඩ ටික ඔන්න කරගෙන යන්න කියලා කියනවා. ඉතින් මේ හොඳ අයට වඩා නරක අය ගැන කියනවද කියලා හිතයි දන්නේ මේ වීඩියෝ එක බලන කට්ටිය. හැබැයි ඉතින් අපි දැනගන්න ඕන පරිස්සම් වෙන්න. ඒකයි ඔයාලට මම මේ කියන්නේ. මේකෙන් තව එක්කෙනෙක් ගැන කියවෙනවා. ඇත්තටම ඉතින් ඒක නොකිය බෑ ඔයාට. ඔයාගේ ළඟම එක්කෙනෙක් ඉන්නවා ඔන්න. ඔයාට ඉස්සරහා මාසෙදි මේ කෙනා අඳුර ගන්න පුළුවන් වෙයි. මට ඒක නා හරියටම දැන් අර කලින් කිව්වා වගේ නම් වල අකුරුවත් මොන ලග්නද කියලාවත් කියන්න බෑ. දැනට ඔයාට පේන්න ඔයාගේ අවට එහෙම නැත්නම් ඔයත් එක්කම ඉන්න පුළුවන් ළඟම කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ හිත හරි නරකයි කියලා තමයි කියන්න තියෙන්නේ. හරියට පේන්න ඔයාට උදව් කරනවා. හැමදේම ඔයාට පේන්න තමයි කරන්නේ. නමුත් එයාගේ හිත නම් එච්චර හොඳ නෑ. ඇතුලෙන් එයා ටිකක් ඔයාට නරක ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඒක නිසා ඔයා ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට පවුලේම කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරට යාළුවෙක් වෙන්නත් පුළුවන්. අර තියෙන හොඳ මූණ පෙන්නගෙන යටින් නරක කරන කෙනෙක්. ඒක නිසා ඔයා පරිස්සම් වෙන්න ඕන මෙන්න මෙහෙමයි. ඔයා දේවල් ෂෙයා කරගන්න එපා. හැම කෙනත් එක්කම එපා. ඔයාට අවශ්‍යම කෙනෙක් එක්ක ෂෙයා කරගත්තට කමක් නැහැ. ඒත් ඒ අවශ්‍යම කෙනා සමහරට ඔයාට තාම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා හිතන්න පුළුවන් මේ කෙනා තමයි මට අවශ්‍යම කෙනා කියලා. නමුත් යටින් ඒ කෙනා හොඳ නැති වෙන්න පුළුවන්. ඒක නිසා කිසිම කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරලා තමන්ගේ පර්සනල් දේවල් ඕනවට වඩා ෂෙයා කරගන්න යන්න එපා. ඒවට ලිමිට් එකක් තියාගන්න. ඒවා ෂෙයා කරද්දී දෙපාරක් හිතලා බලන්න. විශේෂයෙන්ම තමන්ගේ පර්සනල් දේවල් මේ අය වැරදි විදියට යූස් කරගන්න පුළුවන් ඔයාගේ ඉස්සරහා අනාගතයේදී. ඒක නිසා ඉස්සරහා මාසෙදී අනිවාර්යෙන් මේ කෙනා ඔයාට අඳුරගන්න පුළුවන් වෙයි. ඒක නිසා හොඳ කල්පනාවෙන් ඉන්න. දැන් මේක අහන වෙලාවේ ඉඳන් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. කල්පනාවෙන් වැඩ කරන්න. ඉස්සරහා මාසේ විශේෂයෙන් කල්පනාවෙන් වැඩ කරන්න කියලා ඔන්න ඔයාට කියනවා. ඔන්න තව කෙනෙක් ඉන්නවා. ඔන්න ඔයාව හරියට මතක් කරනවා. මම අර කලින් කිව්වේ දුර හිටපු කෙනෙක් කියලා. ඒ වගේම තව කෙනෙක් මේ කෙනා දුර ඉන්නත් පුළුවන්. ළඟ ඉන්නත් පුළුවන්. ඔයාව දාලා ගිහිල්ලා ඉන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඉඩ තියෙන්නේ ඔයාව දාලා ගියපු කෙනෙක්. ඒ කියන්නේ ආදරය කරපු කෙනෙක්, ඔයාව අත්හැරපු කෙනෙක්, ඔයාගේ එක්ස්. එහෙමත් නැත්නම් ඔයා ක්‍රෂ් එකක් විදිහට ඉඳලා ඔයාගේ ක්‍රෂ් එකක් ඒක හරි ගියේ නෑ. දැන් ඇත්තරෙලා ඉවරයි. ඔයාගේ එක්ස් හරි ඔයාට ආදරය කරපු ඔයාට ආදරය කරපු නෙමෙයි. ඔයා ආදරය කරපු ඔයාගේ ක්‍රෂ් එකක් ඔයාට අතෑරිච්ච ඔයාගේ ක්‍රෂ් එකක් වෙන්න පුළුවන්. ඒ කෙනෙක් ඒ දවස්වල ඔයාගේ හිත රිද්දපු අවස්ථාවක්. මොනවා හරි ඔයාගේ හිත රිද්දපු අවස්ථාවක් ගැන ඔන්න මේ එන මාසෙදි හරියට දුක් වෙනවා. එයා එහෙම කරේ ඇයිද කියන එක මට එහෙම නොකර ඉන්න තිබ්බා යාට එහෙම කියලා. ඔයා ගැන ඔයාට එහෙම කරපු දේ ගැන ඒ කෙනා දුක් වෙනවා. ඉතින් ඒක ඔයා මතක තියාගන්න. ඉතින් ඔයාට මොනවා හරි කැත වැඩක් මොනවා හරි කරා නම් මොනවා හරි විශේෂයෙන් කියපු වචන තමයි මේකට බලපාන්නේ. කරපු දෙයක්ුත් නෙමෙයි. එයාගේ කටින් පිට වෙච්ච දෙයක් ඔයාගේ හිත හුඟක් රිදිලා තියෙනවා. එහෙම දෙයකට ඇයි මං ඒක කිව්වේ? ඇයි මං එහෙම දෙයක් කරන්න පෙරමුණේ කියන එක ගැන ඒ අය ඔන්න විශේෂයෙන්ම දුක් වෙනවා. මේ එන මාසෙදි නම් ඒක සිද්ධ වෙනවම තමයි. ඔන්න ඔයා කල්පනා කරනවා වගේ හිත රිද්දුවේ කවුද කියලා. මේක ඉතින් ආදරේ කරපු කෙනෙක්ට විතරයි අදාළ වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ආදරේ කරලා ආදරේ අත්හැරිච්ච කෙනෙක්ට ඔන්න ඒක අදාළ වෙනවා. ඉතින් ඔන්න ආදරේ ගැන කියද්දී තව දෙයක් තියෙනවා. ඔයාගේ එක්ස්ලා ඉන්නවනේ. ඔයාගේ එක්ස් කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න ඔයාට එක්ස්ලා කීප දෙනෙක් ඉන්නත් පුළුවන්. ඉතින් මේ අයගෙන් කවුරු හරි දැන් වෙන කෙනෙක්ව හොයනවා. අන්න ඒක ඔයා දැන් ඔය එක්ස් ගැන දැනගන්න හරි කැමතියි. මේ ගොඩක් මගේ channel එකේ ඉන්න කට්ටිය අනේ එක්ස් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ, නෝ කන්ටැක්ට් ඉන්න එයා ගැන වීඩියෝ එකක් ගේන්නකෝ කියලා ගොඩක් අය කියනවා. ඉතින් ඔන්න ඔයා මතක තියාගන්න ඔයාගේ එක්ස් ලාගෙන් එක්කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයාගේ එක්ස් එක්කෙනෙක් නම් ඔයාගේ එක්ස් හරි මේ වෙලාවේ ඔන්න වෙන කෙනෙක් පස්සෙන් යනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක්ට ප්‍රොපෝස් කරනවා මොනවා හරි. මේ වෙලාවේ ආ වෙන කෙනෙක් ගැන හිතනවා. වෙන කෙනෙක්ට ආදරය කරන්න හිතනවා. ඔන්න ඒක තමයි ඔයාට ඊළඟ මාසෙදී සමහර විට පණිවිඩයක් වුණා දැනගන්න පුළුවන් වෙයි කියන එක ඔයාට කියන්න ඕන. ඒ කියන්නේ ඔයාට
කාගෙන් හරි අහන්න හම්බ වෙයි ගොඩක් වෙලාවට. ඔයාගේ එක්ස් මැරි කරන්න යනවා හරි එහෙම නැත්නම් ඔයාගේ එක්ස්ට අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා එහෙම නැත්නම් යා මෙයාගේ පස්සෙන් යනවා කියලා ඔයාටත් ගොඩක් වෙලාවට ආරංචි වෙන්න පුළුවන්. ඔන්න ඊළඟ මාසෙදී නම් ඒක වෙනවම තමයි. මේ වෙලාවේ එයා try කරනවා වෙන කෙනෙක්ට. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් ආදරය ගැන කිව්වා ඕගලන්ට හම්බෙන කට්ටිය ගැන කිව්වා. එතකොට කට්ටිය බලනවා ඇති ඊළඟ මාසෙදී අපිට සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් වෙයිද? ඊට පස්සේ අපේ ආර්ථික තත්ත්වය කොහොම වෙයිද? කොයි විදිහට යයිද අපේ ඉස්සරහට ගමන? එහෙම කියලා හිතන අයට කියන්න ඕන. ඉතින් ඔන්න ඊළඟ මාසෙ තියෙනවා සල්ලි හම්බ වෙන්න. මොනවා හරි දෙයක් ඔයාට හම්බ වෙන්න තියෙනවා. ඒ දේවල් ඒක සල්ලි විතරක් නෙමෙයි ඒක සල්ලි හොයන opportunity එකක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් සල්ලි හම්බෙන දෙයක් ඔයාට වෙනවා. ඒ කියන්නේ ඊළඟ මාසේ එක්ක ඔයා සල්ලි හම්බ වෙන දෙයක් පටන් ගන්න යනවා. එහෙම නැත්නම් එහෙම දෙයක් ඔයාව හොයාගෙන වුණත් එනවා. ඉතින් ඔයා chances වලට අනිවාර්යෙන් open වෙලා ඉන්න කියන එක කියනවා මේ වෙලාවේ. මොකද ඉස්සරහට එන දේවල් ඔයා එක්කෝ කම්මැලි කමෙන් මග අරින්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් ඔයාට සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා බිසි වැඩි. ඔයා අර දෙයට හිත දෙන්නේ නැහැ. ඔයා ඔයාගේ ජොබ් එකෙන් බිසි වැඩි. හැබැයි සමහර විට ඊට වඩා හොඳ ඔෆර් එකක් ඔයාට එන්න පුළුවන්. එතකොට ඔයා මේ බිසි එකත් එක්ක අරක ගැන හිතන්නේ පස්සට දානවා. ඊට පස්සේ ඔයාට ඒ chance එක නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා එහෙම වෙන්න එපා. අර මිස් කරගන්න තියෙන possibility එක වැඩි කියලා පේනවා. ඒක නිසා අනිවාර්යෙන් මිස් කරගන්න එපා. මොකද ඊළඟ මාසේ ඔයාට මොනවා හරි සල්ලි හම්බෙන එහෙම නැත්නම් ඔයාට ලැබෙන සල්ලි ඒවයි මෙච්චර ලැබුණට වඩා වටිනාකමින් වැඩි. එක්ක ඔයාට සල්ලි ලැබුණොත් ඔයාට ඒකෙන් ලොකු අයිඩියා එකක් වෙන්න පුළුවන් මේ සල්ලි මං ඉතුරු කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ඉස්සරහට ඉන්වෙස්ට් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ඔයාට ඒ වගේ ඉන්වෙස්ට් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒකෙන් ඔයාට ලැබෙන ලාභෙ වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට බිස්නස් අයිඩියා එකක් ආවොත් ඒ බිස්නස් එකෙන් ඉස්සරහට ඔයාට තව ගොඩක් සල්ලි හොයන්න පුළුවන් වෙන්න පුළුවන්. මොනවා වුණත් ඔයාගේ අර බහුලතාවය කියන එක ගොඩක් වැඩි වෙනවා. මුදල් අතින් බහුලතාවය ගොඩක් වැඩි කරගන්න පුළුවන් මාසයක්. ඒක නිසා කියන්නේ ඔයාට එන chances අනිවාර්යෙන් මිස් කරගන්න එපා. මිස් කරගන්න සුළුයි. අර මිස් වෙන සුළුයි කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. එහෙම වෙන්න එපා. කීරවත් මිස් කරගන්න එපා. ඉස්සරහට යන්න පුළුවන්. සල්ලි හොයා ගන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාට. ඒ මාසෙදී ඒ එන chances වලට අත වනලා අරගන්න ළඟට ඒ එන chance වලට වයින් ගහන්න නම් එපා. ඒ වගේම දැන් මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයා මොනවා හරි ඩවුට් එකකින් මොනවා හරි දෙයක අපැහැදිලිකමකින් එහෙම නැත්නම් මොනවා හරි දෙයක් ගැන හොයන්න උනන්දුවෙන් ඔයා නොදන්න දෙයක් ගැන දැනගන්න උනන්දුවෙන් එහෙම නැත්නම් කාගේ හරි රහසක් වෙන්න පුළුවන් එක්ක ඔයා ආදරය කරන කෙනා ඔයාට විශ්වාස නැති වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් තව ඔයාට වරදක් කරපු කෙනෙක් ගැන තව හොයන්න හිතෙන්න පුළුවන් නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඔය වෙලාවේ ඔයාගේ හිතේ ඔයා දන්නේ නැති දෙයක් ඔයාට ඒක හොයා ගන්න ඕන. අන්න එහෙම දෙයක් තමයි තියෙන්නේ මේ වෙලාවේ. එහෙම දෙයක් ඔයාගේ හිතේ තියෙනවා නම්. එහෙම හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට කියන්න ඕන මේ ඊළඟ මාසෙදී ඔයාට මොනවා හරි ක්ලූ එකක් මොනවා හරි හින්ට් එකක් ඒකට හම්බ වෙනවා. ඒක නිසා ඒ දේවල් ගැන හිතලා ඕනවට වඩා වොරි වෙන්න එපා. ඔයාට නිකම්ම මොනවා හරි හින්ට් එකක් එහෙම මොනවා හරි දෙයක් ගැන හොයනවා නම් ඔයා ඒකට මොනවා හරි එක්ක සම්පූර්ණ විසඳුම එක්ක ඔයා දැනගන්න තියෙන දේ ඔයාට සම්පූර්ණයෙන් දැනගන්න ලැබෙනවා. එහෙම නැත්නම් ඒක විසඳ ගන්න හරි ඒ දේ හොයා ගන්න හරි මොනවා හරි හින්ට් එකක් හරි ඔයාට ඔන්න ඊළඟ මාසෙදි ලැබෙනවා. ඒක නිසා මේ වෙලාවේ ඔයාගේ මනස අවුල් කරගන්න එපා. දේවල් ගැන මොනවට වඩා වොරි වෙලා රිලැක්ස් එකේ ඉන්න රිලැක්ස් එකේ යන්න දෙන්න. ඊළඟ මාසේ ඔයාට ඒ දේවල් දැනගන්න ලැබෙයි. ඉතින් ඔන්න ඕම තමයි ඊළඟ මාසේ ගෙවෙන්නේ. හොඳ දේවල් තියෙනවා නරක දේවල් වලින් පරිස්සම් වෙන්න. හොඳ chances ලබා ගන්න ඉස්සරහටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිතරම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න, මගේ videos වලට like එක දාන්න. ඒ වගේම මේකේ ඔයාට match උනේ මොනවද නැත්te මොනවද කියන එක comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එකතු වෙලා හිටපු ඔයාටත් ගොඩක් ස්තුතියි කියන ගමන් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාටත් ගොඩාක් ස්තුතියි. මං ගිහින් එන්නම්. ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා.